ආයිබෝවන්. ඔබට මතකද ළඟකදී පෑනක් කොලයක් අතට ගත්ත දවසක්? බය වෙන්න එපා. මම මේ කියන්න හදන්නේ ඔබට නවකතා, කෙටි කතා, ගීත, කවි, පත්තර වලට ලියන්න කියලා නෙමෙයි. ඔබ ගැන ලියලා තියනවද? ඔබේ හැඟීම්, ඔබේ සිතුවිලි, ඔබට දැනෙන ආවේගයන්, යම් තරහක් නේද? මේ දේවල් ඇති වුණ වෙලාවල් වලට ඔබ කොච්චර දුරට ඒක සටහන් කරලා තියනවද කොලේක? දැන් හිතෙන්න පුළුවන් මොකද්ද මේ මූ කියන්නේ? මොකටද අපි අපේ හැඟීම් කොලේක ලියන්නේ කියලා නේද? අන්න ඒක කියලා දෙන්න තමයි අද මේ සාකච්ඡාව ඔබත් එක්ක කරන්න ඕනි කියලා හිතුවේ. නූතන ශ්‍රී ලංකාවේ අපිට ඉන්න අති දක්ෂ නූතනත්වය අගයන දියුණු ලංකාවක්, දියුණු මනෝභාවයක්, දියුණු අනාගතයක් නේද? දියුණු තරුණ පරම්පරාවක් නේද? අතමිට සරු වෙච්ච දියුණු විදිහට ඉන්න, අඳින පළඳින කන බොන නේද? මහගමසේකර එක වෙලාවක් කියනවානේ කෑමෙන්, බීමෙන්, ඇඳුමින්, පැළඳුමින් තෘප්තිමත් වෙන හෙටක් හදන්න ඕනේ කියලා. ඉතින් එහෙම තෘප්තිමත් වෙන මිනිස් සමාජයක් වෙනුවෙන් තමන්ගේ පෑන හසුරවන ලස්සන හිතක් තියෙන ලේඛකයෙක් තමයි රසික ජයකොඩි කියන්නේ. රසිකගේ ආකාශ සූත්‍රයේ පොත තමයි මගේ ළඟ තියෙන්නේ. මේ ආකාශ සූත්‍රයේ පොතේ 33 වෙනි පරිච්ඡේදය මම හිතුවා ඔබත් එක්ක කතා කරන්න ඕනේ කියලා ටිකක්. තමන්ගේ සිතුවිලි ලියා තබන අයට, නොයසේනම් ජර්නල් කරන අයට අන් අයට වඩා පැහැදිලි දෘෂ්ටියකින් ජීවිතේ දකින්න පුළුවන්. තමන්ගේ සිතුවිලි ලියා තබන අයට කොහොමද තමන්ගේ සිතුවිලි ලියා තබන අය අනිත් අයට වඩා පැහැදිලි දෘෂ්ටියකින් ජීවිතේ දකින්නේ? හුඟක් වෙලාවට අපි ජීවත් වෙන්නේ අපේම අවිධිමත් සිතුවිලි වල හිරකරුවන් විදිහට. අපේ අවිධිමත් සිතුවිලි බුදුහාමුදුරෝ දේශනා කරා පබස්සර මිදං භික්ඛවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ටං. මේ හිත හරි ප්‍රභාස්වරයි. හැබැයි ආගන්තුකව එන උපක්ලේශ වලින් තමයි මේක කිලුටු වෙන්නේ. අන්න ඒ වගේ රසිකත් කියනවා මේ අපේම අවිධිමත් සිතුවිලි වල හිරකරුව විදිහට අපි ජීවත් වෙනවයි කියලා. හිරකරුවෙක් කියන්නේ හිරකරුවට තියෙන්නේ අර හිර කුටියේ තියෙන බිත්ති හතර විතරයි. එහෙම නැත්නම් හිර කඳවුර විතරයි. එතනින් එහා ලයිෆ් එකක් එයාට නැහැ. ඒ වගේ අපේම අවිධිමත් සිතුවිලි වල හිරකරුව වෙලා මුළු මහත් සමාජයක්ම ජීවත් වෙනවා. ඒ කියන්නේ බොහෝ විට අපි කරන කියන හුඟක් දේවල් වල තාර්කික පදනමක් හෝ දාර්ශනික පදනමක් ඇත්තේ නැහැ. දැන් අපි හුඟක් වෙලාවට ජීවත් වන්නේ අපේ හැඟීම් මත පිහිටලානේ. එහෙමනේ අපි කටයුතු කරන්නේ. එහෙම නැත්නම් ආවේගයන්. එක්කෝ හැඟීමකට වහල් වෙනවා. එහෙම නැත්නම් ආවේගයක් මත පදනම් වෙලා චණ්ඩිකමින් අතපය විසිරෝගෙන නේද? අතපයේ හයිය පෙන්නන්න. නෑ උඹට ඔච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? ඔහමනේ යන්නේ. ඕක ගැන තමයි මේ කියන්නේ. ඒ තුල තාර්කික පදනමක් හෝ දාර්ශනික පදනමක් ඇත්තේ නැහැ. හිතන්නේ නැහැ. මොන කතන්දර කිව්වත් එදිනෙදා ජීවිතේදී අපි කරන හුඟක් දේ පදනම් වෙන්නේ හැඟීම් හෝ ආවේගයන් මත. මොන දේ කරත් අපි කරන හුඟක් දේවල් පදනම් වෙන්නේ හැඟීම් සහ ආවේගයන් මත. මේ හැඟීම් හෝ ආවේගයන් මත පදනම් වී කරන හුඟක් දේ නිසා අපි යවට බොහෝ අනපේක්ෂිත දේ සිදු වෙනවා. අනපේක්ෂිත ගොඩාක් දේවල් සිද්ධ වෙනවලු. ඇත්ත. මොකද අපි හැඟීම් සහ ආවේගයන් මත කටයුතු කරද්දී අපි දන්නේ නැහැ ඊළඟ මොහොතේ මොකක් වේවිද කියලා. සාමාන්‍යයෙන් හිතලා බලලා තාර්කික පදනමකින් රසික කියනවා වගේ දාර්ශනික පදනමකින් අපි කටයුතු කරනවා නම් ඊළඟ මොහොතේ මොකක් විය හැකිද කියලා චූටි සංඥාවක් හරි තියෙනවා. මොකද අපි කරන දේ ගැන මනා දැනුවත් භාවයකින් කරන නිසා. නමුත් එහෙම නොවෙනකොට අනපේක්ෂිත ගොඩාක් දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ අනපේක්ෂිත ප්‍රතිඵල නිසා තවත් ආවේගයන් ඇති වෙනවා. පෙර විදිහටම අපි ඒවාටත් ප්‍රතිචාර දක්වනවා. මේ විදිහට මකුළු දැලක් වගේ පැටලවුණු චේන් රියැක්ෂන් ගොඩක අපි සිරවි ජීවත් වෙනවා.
දැන් මොකද වෙන්නේ? අර අපි කරන කියන දේවල් නිසා ඇතිවන අනපේක්ෂිත සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණාට පස්සේ අපි ඒවටත් රියැක්ට් කරනවා. ඒ තුලත් අපි හැඟීම් සහ ඒ තුලත් ආවේගයන් ඇති කරගන්නවා. එතකොට මේක හරියට මකුළු දෙලක් වගේ කියලා තමයි රසික කියන්නේ. මේ පටලැවිල්ලෙන් දුරස් වෙලා හුදෙක් නිරීක්ෂකයෙකු ලෙස තමන්ගේ ජීවිතය යලි සමාලෝචනය කරගන්න පුළුවන් හොඳම ක්‍රමයක් වන්නේ තමන්ගේ සිතුවිලි ලියා තැබීමයි. මෙන්න මේ පටලැවිල්ලෙන් ඔබට නිදහස් වෙන්න ඕන නම් ඔබ කරන්න ඕනේ ඔබේ සිතුවිලි ලියලා තියෙන එක. එවිට එක්තරා දුරකට තමන්ගෙන් දුරස් වෙනවා. තමන්ගෙන් දුරස් වෙනවා මේ සිතුවිලි ලියලා තියද්දී. තමන් සහ තමන් අතර කිසියම් පරතරයක් හැදෙනවා. තමන්ගේ විකාර රූපී විසකුරු අතාර්කික සහ ආවේගාත්මක ස්වභාවයන් තමන්ටම පෙනෙන්නට ගන්නවා. දැන් මේ ඇත්ත නෙමෙයිද මේක? අපි යම් හැඟීමක ඉන්නකොට ඒක ලියලා තිබ්බ කියන්නකො. දැන් මට ආශාවක් ඇති වෙනවා. කාන්තාවක් දැකලා ආශාවක් ඇති වෙනවා. මට කෑමක් දැකලා ආශාවක් ඇති වෙනවා. සමහර වෙලාවට ක්‍රීඩාවක් කරන්න ආශාවක් ඇති වෙනවා. ඕකේ අනිත් පැත්ත සමහර වෙලාවට ආවේගයක් ඇති වෙනවා. ඒ ආවේගය ඇති වෙනවා. මට කෙනෙක් එක්ක ආවේගයක් ඇති වෙනවා. මට දෙයක් එක්ක ආවේගයක් ඇති වෙනවා. නේද? වස්තුන් සහ පුද්ගලයන් කෙරෙහි මේ විදිහට බැඳීම් සහ ගැටීම් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ ඇති වෙච්ච වෙලාවට ඒක පොඩ්ඩක් ලියලා තියන්න කියලා කියන්නේ. ඒ වෙලාවේ බැලුවට ඒක තේරෙන්නේ නෑ. පැයක් දෙකක් දවසක් දෙකක් ගියාට පස්සේ අර ලියලා තියෙන ටික චුට්ටක් බැලුවහම තමන්ගෙන් පරිබාහිරව ඉන්න තමන්ව හොඳට තේරුම් ගන්න පුළුවන්. දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම චාමරට බෑ කොයිම වෙලාවකවත් මෙහෙම මගේ දිහා බලන්න. හැබැයි මට පුළුවන් මම සටහන් කරලා තියෙනවා නම් මගේ සිතුවිලි ආවේගයන් දවසකින් දෙකකින් මාසෙකින් දෙකකින් එහෙම නැත්නම් අවුරුද්දකින් හමාරකින් ඊළඟ පෙර අවුරුද්දේ හිටපු මාව චුට්ටක් බලලා එන්න. මතකයට ඕක කරන්න අමාරුයි. ජීවිතේ අමාරුම දෙයක් වෙන්නේ තමන් ඉදිරියෙන් මේ විදිහට තමන්වම පෙනෙන්නට කැඩපතක් තබා ගැනීමයි. ඕක ලේසියෙන් කරන්න බෑ. මිනිසුන්ට කරන්න හිතෙන්නෙත් නෑ. පුළුවන් නම් කරලා බලන්නකෝ. අමාරුම දේ තමයි තමන් ඉදිරියෙන් තමන්ගේ කැඩපතක් තියාගන්න එක. එතකොට තමන්ට තමන්ව පේන්න ගන්නවා. සමහර වෙලාවට ලැජ්ජ හිතෙනවා. සමහර වෙලාවට ආඩම්බර හිතෙනවා. සමහර වෙලාවට අපි ගැනම දුක හිතෙනවා. ජර්නලින් කියලා කියන්නේ ඒ විදිහට තමන් විසින් තමන් ඉදිරියෙන් තබන කැඩපතක්. ඩිජිටල් යුගය තුල ඇති වී තිබෙන ලොකු වෙනසක් වෙන්නේ මිනිසුන්ට තමන්ගේ සිතුවිලි වචන බවට හැරවීමේ හැකියාව අහිමි වීමයි. දැන් මේ ඩිජිටල් යුගයේ සෝෂල් මීඩියා යුගයේ බොහෝ වෙලාවට මිනිසුන්ට වෙන්නේ තමන්ගේ සිතුවිලි වචන බවට පරිවර්තනය කිරීමේ හැකියාවෙන් මිනිස්සු බැහැරවීම. එතකොට වචන වෙනුවට අපි රූප, ඉමෝජි හෝ ස්ටිකර් බොහෝ විට භාවිතා කරනවා. දැන් ඔබ හිතලා බලන්න තරුණියකට ආදරයක් ප්‍රකාශ කරනවා නම් හැඟීමක් ප්‍රකාශ කරනවා නම් ඉස්සර ලියුම් ලිව්වා. නේද? ඒ ලියුම් සංස්කෘතිය මං හිතන්නේ අපේ ජෙනරේෂන් එකෙන් ඉවර වුණා. ඊට පස්සේ SMS වලට ආවා. SMS වලදීත් බොහෝ දේවල් කට්ටිය පණිවිඩවල ටයිප් කරලා නේද? එක දිගට යවනවා. හැබැයි දැන් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වලට ඇවිල්ලා ස්ටිකර් එකක්, ඉමෝජියක්, ඒ වගේම පින්තූරයක් යවන තැනට ගිහිල්ලා අර තමන්ගේ හැඟීම් වචන බවට පරිවර්තනය කිරීමේ හැකියාව නැති වෙලා තියෙනවා. තාම ක්‍රමිකව අපේ ජන සමාජයට. සාමාන්‍යයෙන් අපි හිතමු මේ විදිහට. තමන්ගේ පෙම්වතිය එක්ක කොහේ හරි යන්න ආසයි. එතකොට ඒ අපි හිතමු මුහුදු වෙරළක, එහෙම නැත්නම් කඳු මුදුනක, එහෙම නැත්නම් බොහොම ලස්සන හෝටලයක දවසක් ගත කරන්න හිතෙන්න පුළුවන්. දැන් කොල්ල මොකද කරන්නේ? ඕක කෙල්ලන්ට කියන්නේ නැහැ. කියන්න තරම් වචන කර ගැනීමේ හැකියාව බොහෝ වෙලාවට අද සමාජයේ කොල්ලොන්ට නැති වෙලා තියෙනවා. එතකොට කරන්නේ ඒ විදිහේ පින්තූරයක් හොයලා යවන එක. දැන් හරි ලේසියිනේ. chat GPT ගැහුවා මේ වගේ පින්තූරයක් ඕනේ කිව්වා. හරගත්තා.
කෙල්ලට යවුවා. හැබැයි ඒ ටිකම වචන වලට ආකර්ෂණීය විදිහට පරිවර්තනය කරලා යවන්න පුළුවන් නම් අන්න ඒක අහිමි වීම ගැන තමයි මේ කියන්නේ. අපි හැකිතාක් වචන අඩුවෙන් භාවිතා කරනවා. ගොඩක් අය ගෙදරදී කතා කරන්නේත් නැහැ. යම් දෙයකට එක දිගට අවධානය ලබා දිය හැකි කාල සීමාව සැලකිය යුතු ලෙස අඩු වෙලා තියෙනවා. මේක ඊටාමි කෙටි වචන ටිකකින් රසික මහා විශාල කතන්දරයක් කියලා තියන්නේ. අපේ බිරිඳ වෙනුවෙන් අපිට යොදවන්න තියෙන කාලය අපි අහිමි කරගෙන තියෙනවා. ඔබේ ජීවිතේට පොඩ්ඩක් එබිකම් කරන්න. ඔබගේ බිරිඳ වෙනුවෙන් දවසේ පැය 24න් පැය කීයක් ඔබ යොමු කරනවද? ඔබගේ දරුවෝ වෙනුවෙන් පැය 24න් පැය කීයක් විනාඩි කීයක් වෙන් කරනවද? අවධානය ඉක්මනින් බිඳෙනවා. ආවේගයන් ඉක්මනට ප්‍රකාශ කරනවා. ඔන්න එකෙන් වෙන අගතීන් මේ. ඒ නිසා එක පැත්තකින් ජීවිතේ පැහැදිලි බව හිමි වෙනවා. අනෙක් පැත්තෙන් තමන්ට තමන්ව විශ්ලේෂණය කරගැනීමේ සමාලෝචනය කරගැනීමේ හැකියාව අවම වෙනවා. මේ ජීවිතේ හරියට බොර වෙච්ච වතුරක් වගේ. අපි හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නේ ඉගෙන ගන්න, මහන්සි වෙන්නේ මේ ජීවිතේ මේ බොරදිය පාද ගන්න කියලා හිතලා. රසික හරියටම ඒක ටච් කරලා තියෙනවා. ආගමෙන්, දර්ශනයෙන්, සාහිත්‍යයෙන්, කලාවෙන් උනත් අපි බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ ජීවිතේ මේ බොරදිය පාද ගන්න. මේ බොරදිය පාදා ගැනීමේ විභවය අපෙන් පිටත ඇති කුමන හෝ දෙයක් තුල රැඳී තියෙනවා කියලා අපි හිතනවා. අපි හිතනවා අපේ ජීවිතේ මේ තියෙන මේ බොරදිය පාදා ගැනීම, එහෙම නැත්නම් සැනසෙල්ල අපේ පරිබාහිර වූ මේ ශරීරයෙන් පරිබාහිර වූ යම් දෙයක් හෝ කෙනෙක් මත පිහිටලා තියෙනවායි කියලා. ඕකෙම එක concept එකක් තමයි ඔය දියසෙන් concept එක. ඒකම තමයි අර අනගාരിക ධර්මපාලතුමා කියන්නේ. උඹලා දියසෙන් කුමාරයෙක් උපදිනකන් බලන් ඉන්නවා නේද? අනුන්ගෙන් ජීවිතේ ගොඩ යන්න බලන් ඉන්නවා. පරිබාහිර පුද්ගලයෙක් ඇවිල්ලා උඹලව ගොඩදායි කියලා බලන් ඉන්නවා. හැබැයි උපදින්න ඉන්න දියසෙන් කුමාරයලා තිඹිරිගෙයිදිම මරලා දානවා. ඒකෙන් කිව්ව කතාව පරිබාහිරව දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. බුදුහාමුදුරුවෝක තව පැත්තකින් තව විදිහකට කියනවා. අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා. දැන් බලන්න රසික කියපු එකම ඒ එක එක කාලවලදී ඒ දාර්ශනිකයන් බුද්ධිමතුන් විසින් මේ සමාජයට කියලා තියෙන අපූර්ව ඇත්තටම හිතුවොත් ඒ විභවයේ තියෙන්නේ අප තුලමයි. අවශ්‍ය වන්නේ ඒ විභවය දැකිය හැකි කුමක් හෝ කැඩපතක් පමණයි. ඇත්තම කතාව තමයි මේ විභවය, මේ බොරදිය පාද ගන්න විභවය අපේ ජීවිතයේ දුක්ඛම් කටළු බාධක කලකිරීම මේවෙන් තියෙන පීඩාව සමහන් කර ගැනීමේ ශක්තිය විභවය තියෙන්නේ මේ ජීවිතය තුලමයි, මේ පංචස්කන්ධය තුලමයි. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මට මතක විදිහට කවුරු හරි රහතන් වහන්සේ නමකට උන්වහන්සේ රහත් වෙන්න කලින් කියනවා මේ පරිබාහිර ලෝකෙ නෙමෙයි තියෙන්නේ චතුරාර්ය සත්‍ය. දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය තියෙන්නේ ඔය බඹයක් පමණ ශරීරයේමයි. ඒ නිසා ඒක පරිබාහිරින් දකින්න උත්සාහවත් වෙන්න එපා. දුක තියෙන්නේ ඔතන. දුකේ හට ගැනීම තියෙන්නේ ඔතන. දුකේ නැති කිරීමේ ශක්තිය විභවයේ තියෙන්නේ ඔතන. දුක නැති කිරීමේ මාර්ගය තියෙන්නේ ඔය පංචස්කන්ධය තුල. ඒකම තමයි රසික මෙතනදී ගෙනල්ලා තියෙන්නේ. තමන්ගේ සිතුවිලි ලියා තැබීම තුල බොහෝ වෙලාවට මිනිසෙකුට ඒ කැඩපත හමු වෙනවා. ඒ නිසා අපි තුල තමයි ඒ විභවයේ තියෙන්නේ. ඒ කැඩපත තමන් ඉස්සරහින් තියාගන්න එක තමන්ට විතරයි කරන්න පුළුවන්. ඔබට විතරයි මේක කරන්න පුළුවන්. ඉතින් ඔබට ඕනේ දුකෙන් මිදෙන්න නම් ඔබව අඳුන ගන්න ඕනේ. ඔබව අඳුරගෙන අසාර්ථක ඔබේ අසාර්ථකත්වයන්, ඔබේ බාධාවන්, ඔබේ ඉදිරි ගමනට බාධාවන් වූ හැඟීම්, ඔබේ ඉදිරි ගමනට බාධාවන් වූ සිතුවිලි ඔබ හඳුනා ගන්න ඕනේ. ඒක ඒ මොහොතේ ඇති වෙන්නේ නැහැ. හරි මට මෙහෙම දැන් ඔන්න ආසාවක් ආවා ඔන්න කියලා මම ඉන්නවා. ඒක මට මතකයි කියලා. හැබැයි හෙට දවසේ ඕක කොහෙන්ද සටහන් වෙන්නේ? මට ඊයේ දවසේ මෙහෙම ආසාවක් ආවනේ කියලා නෑ. තව සතියකින් දෙකකින් මාසෙකින් හමාරකින් අවුරුදු 10කින් 20කින් හරි
2023 දෙසැම්බර් මාසේ 25 චාමරව දකින්න බෑනේ නේද? තව අවුරුදු කිහිපයක් ගිහිල්ලා 2026 ජනවාරි 1 වෙනිදා හිටපු ඔබව දකින්න බෑනේ. සෝෂල් මීඩියා වල ඔවා සටහන් කරලා තිබ්බට ඒකෙන් හරියාකාර තමන්ට තමන්ව ප්‍රක්ෂේපණය කිරීමක් වෙන්නේ නැහැනේ. නේද? තමන්ගේ ප්‍රතිබිම්බය දකින්න පුළුවන් වෙන්නේ නැහැනේ. හැබැයි ඔබ ලියලා තිබ්බොත් ඒක සටහන් කරලා තිබ්බොත් ඔබට ඒක බොහොම පැහැදිලිව දැක ගන්න පුළුවන් වෙනවා. මට මතක් වෙනවා අපේ ආදරණීය ගේය පද රචක ප්‍රේමකීර්ති අල්විස් ඔහුගේ හැඟීම් ලියලා තියපු හැටි. මා නැත අන්සතු සිත් බිඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු රහස් අහස් තලයට පවරා. අපි අහලා තියෙන කතාව අනුව ප්‍රේමකීර්තිගේ බිරිඳ විතරක් ඉන්නකොට ගෙදරකට තමන්ගේම යාළුවෙක් එනවා යනවා ප්‍රේමකීර්ති දැකලා තියෙනවා. අන්න ඒ දැකපු දේ අකුරු වලට පරිවර්තනය කරලා කොලයක සටහන් කරපු ප්‍රේමකීර්තිගෙන් එළියට ආවේ සඳකන් වැසිලා අඳුරේ තිලා වගේ ගීත. ඉතින් කොච්චර ලස්සනද ඒ ලියවිලි. ප්‍රේම්ට අවසාන මොහොතෙක් ප්‍රේම්ව නැවත නැවත දැක ගන්න පුළුවන් උනාද නැද්ද? අද අපි ප්‍රේම් ගැන එච්චරට කතා කරන්නේ ලස්සන ප්‍රේම් කෙනෙක් හැදුන නිසා නෙවෙයිද? අන්න ඒ ලස්සන ප්‍රේම්ව හැදුන ෆ්‍රේම් එක මොකක්ද? ඒ තමයි ලියලා තියෙන එක. ඒ වගේම මහගම සේකර එක වෙලාවක ලියනවා නේද? තම්බා බතල දලු පොල්ගා මුසුකොට කවා බඩගිනි නිව් අම්මා නුඹය ගල්වා හිසෙහි තෙල් යහමින් එල්ලා කරහි පංචායුධය අල්ලාගෙන අතින්මා පාසලට එක්ක ගිය අකුරු නූගත් අම්මා ඔබය. අම්මා ගැන මතක් වෙලා එහෙම ලියලා තියෙනවා. ඇවිද ලඳු දෙනි කැලෑ බිම්වල රැගෙන විත්තුන් හිරිය පන්කොළ වියා නෙක විසිතුරු රටා පැදුරු යොදා කුකුළු සායම් රතුහා කොළ රටාවක් බව මේ මහා විශ්වය කුඩා කල සිටම මට කියා දුන් අම්මා ඔබය. අම්මව මතක් වෙනකොට එහෙම ලියලා තිබ්බහම ඒ ලියපු දේවල් අදටත් මේ ජන සමාජයේ සාහිත්‍ය රසයෙන් පිරෙන මිනිස්සුන්ට ඒවා කොච්චර ලොකු ආශිර්වාදයක් වුණාද? එහෙම තමයි ඒ ඉතිහාසයේ මිනිස්සු ඒ දේවල් ලියලා තිබ්බේ. තමන්ගේ බොර වෙච්ච ජීවිතේ පාදගත්තේ ඔන්න ඔය කලාවෙන් සාහිත්‍යයෙන්. තව විදිහකට අපිට හිතන්න පුළුවන්. මට මතක් වෙනවා බොහොම ලස්සන ගීතයක් මාලනී බුලත් සිංහලයන්ගේ. පුන් පෝදා සඳ ඔබගෙන ආවොත් මල් වට්ටියකට අරගන්නම් ඔබ හැමදාමත් ඉල්ලන තරුමල් එයට නෙලා පිළිගන්වන්නම්. බලන්න මේ සිතුවිලි කොච්චර ලස්සනද කියලා. පුන් පෝදා සඳ ඔබ අරන් ආවොත් මේ කියන්නේ පූර්ණ චන්ද්‍රයා ඔබ මට ගෙනලා දෙනවා නම් මම ඒක යූස් කරන්නම් මල් වට්ටියක් විදිහට. මල් වට්ටියක් විදිහට මම යූස් කරන්නම්. හැබැයි ඔයා මට හඳ ගෙනත් දෙන්න ඕනේ. ඔබ හැමදාමත් ඉල්ලන තරුමල් එයට නෙලා පිළිගන්වන්න. අන්න එහෙම වුණාම ඔයා මට හඳ ගෙනල්ලා දුන්නොත් මම ඒකට තරු කඩලා මල් වට්ටියක් විදිහට ඔයාට ගෙනල්ලා දෙන්න. ඊට පස්සේ කියනවා දේ දුන්නක් ඔබ මටගෙන ආවොත් විසිතුරු සලුවක් වියමි එයින්. ඔයා මට පුළුවන් නම් දේ දුන්නක් ගෙනල්ලා දෙන්න. මේ බැරි දේවල්ම තමයි කියන්නේ හොඳේ. දේ දුන්නක් ඔයා පුළුවන් නම් ගෙනල්ලා දෙන්නකෝ. එහෙම වුණොත් මං විසිතුරු සලුවක් ඒකෙන් ඔයාට වියලා දෙන්න. පරසතු උයනේ සක්මන් කෙරුමට ඉන් සැරසී ඔබ හා එන්නම්. ඔන්න මං එන්නම් පරසතු උයනේ ඔයත් එක්ක සක්මන් කරන්න ඒ ඇඳුමින්ම සැරසිලා. ඔයා මට එහෙනම් එකක් කරන්න ඕනේ. දේ දුන්නක් ගෙනලා දෙන්න.
දැන් බලන්න මේ දෙන අභියෝගය මේක ලියන්නේ අපේ ලූෂන් බුලත් සිංහල ශූරීන්. ඒ තින්කින් කොච්චරද කියලා හිතන්න. ඔයා මට හඳ ගෙනත් දෙන්න, මම ඔයාට තරු ගෙනත් දෙන්න. ඔයා මට දේ දුන්නක් ගෙනලා දෙන්න, මං එකකින් සලුවක් වියලා ඔයත් එක්ක ඒක ඇඳගෙනම සක්මන් කරන්න එන්නම් පරසතු උයනේ. ඊට පස්සේ කියනවා බිඟුතුඩු නොඇදුණු පියුම ගෙනාවොත් මානස විල මැද පිපුණු සැනින්. බිඟුතුඩු නොඇදුණු පියුම කොහෙන්ද ගේන්න කියන්නේ? මානස විලෙන් පිපුණු ගමන්. හිතන්නකෝ බඹර පහසක් නොඇදුණු පියුමක් හොයාගන්න එක ලේසිද? ඒකත් මානස විලේ. මානස විලේ තියෙන බඹර පහසක් නොඇදුණු මලක් ඔයා මට ගෙනලා දුන්නොත් නැවුම් පෙමට කිම වෙහෙසෙනු පෙම්වත යලි උපදිමි ඒ පියුමින් මං. ඒ කියන්නේ මේ පරම පාරිශුද්ධ නැවුම් හරි අලුත් එහෙම කුණුහරුප ලෝකේ නෑ. එහෙම දේවල් නෑ. දැන් හිතෙන්න පුළුවන් නෑ මගේ ප්‍රථම ප්‍රේමය මේක හරි පාරිශුද්ධයි, මේක පරම පවිත්‍රයි. එහෙම දේවල් නෑ. නැවුම් පෙමට කිම වෙහෙසෙනු හිතවත. මේ නැවුම් පෙම කියලා දේවල් වලට වෙහෙසෙන්න එපා. ඒවා නෑ. ඒ නිසා ආදරය කියන එකට නැවුම්ද පරණද නේද? නොඉඳුල්ද යූස්ද ඕවා නෑ. පුළුවන් නම් මට මානස විලේ තියෙන පිපුණු ගමන් මලක් ගෙනලා දෙන්න බඹර පහසක් නොඇදුණු. අන්න එහෙම වුණොත් ආයි අමුතුවෙන් මේ නැවුම් පෙම කියලා එකකට මම මහන්සි වෙන්නේ නැහැ. මම ඒ මල වෙලා උපදින්නම්කෝ. මම ඒ මල වෙලා උපදින්නම්. එතකොට වැඩේ ඉවරයිනේ. ඒ කියන්නේ වෙන්නේ නැහැ. මේ මිනිසුන්ගේ හැඟීම්, ලූෂන් බුලත් සිංහලගේ හැඟීම් තමයි ඔය ගීත විදිහට පරිවර්තනය වෙලා ලස්සනට සංගීතවත් වෙලා එළියට ආවේ. ඔබට හිතන්න පුළුවන් ඔබේ හිතුවිලි අකුරු වලට පරිවර්තනය කරලා වචන වලින් කැටයන් දාලා කොලයකට ගන්න එක කොච්චර මිහිරි වැඩක්ද කියලා try කරලා බලන්න. ඔබේ ජීවිතයේ තියෙන බොරදිය පෑදිලා නිල් කැටේ වගේ ජීවිතේ පිරිසිදු වෙයි. ඔබට ඔබව දැක ගන්න පුළුවන් වෙයි. ඔබේ දියුණුව තියෙන්නේ ඔබව දැකගත්ත තැන මිසක් වෙන ලෝකයක් හදන තැන නෙවෙයි. ලෝකයක් හැදෙන්නේ හරියට තමන් හරියාකාර මිනිස්සෙක් විදිහට දෙපයින් මේ මහ පොළොවේ හිටගත් දාට විතරයි. ගිහින් එන්න. ජය වේවා.